ඔන්න ඉතින් අපි අද පොඩි අයිටම් එකක් ගන්න තමයි මේ යන්නේ. අපිට හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. දැන්ම කියන්න මොකද්ද කියලා එක. කියන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. අපි සීදුවට යන්නේ පොඩි දෙයක් ගන්න. ඒක මොකද්ද කියලා බලන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. හරි අපි යනවා යා. දැන් අපිට ඕන වාහන ගත්තා. ගත්තේ මොකටද කියලා අපි කියන්නම්. ගෙදර ගියාට පස්සේ දැන් කොහොමද පොඩි ගමනක් යන්න හිතුණා. මෙතන අලුතෙන් අර පල්ලියක් මේ තියනවා කියලා කිව්වා. අද කුරුළු වෙන පල්ලිය කියලා. ඔව් දැන් එතනට පොඩ්ඩක් මේ ළඟ හින්දා ගිහිල්ලා බලන්න යන්නේ. ඔව් එතනට ගිහලා පෙන්නන්න වටේ. කුරුළු කැලේ පල්ලිය කියලා කියන්නේ මෙතනට. අපි පළවෙනි පාරට තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු. හැබැයි මෙතනින් ලස්සන view එකක් පෙන්නවා. බෑක් කැම් එක දාන්න පොඩ්ඩක් ඉන්න බලන්න. අම්මට මොකද කලපුවක්ද දී? අර බෝට්ටු වගේ යන්න තිබ්බනම් මරුවේ. මේ බලන්න. ලම්පාර කලපුවක් වගේ තියෙන්නේ. කාලිකර නිකන් දූපතක ඉන්නවා වගේ සීන් එකක් තින්නේ. දැන් මේ පැත්තට එන්නේ නිකන් මේ දූපතක් වගේ. පොඩ හුලගෙන ඉන්න මේ ඕලන් නැහැ නේද මට්ට උලගක් තියෙන්නේ. මට හිතා ගන්න මේ මට මේ බය හිතන ගහගෙන යන්නේ කියලා. ඒක තියෙන්නේ. අසනේ. හැබැයි වහින සීන් එකක් තියෙන්නේ. අම්මට වහිනවා අර. ඔයයි කියන්න කාට අම්මට දිලි වේ බලන්න වේ. වේ අර වහිනවා. වේ අර වයිදනා ගන්න දියා බලන්නේ. කලපුව දියා බලන්න. එකපාරට වයින්ඩ ගත්තා. මෙන්න මේ පල්ලියේ ඇතුළට ආවා. තෙමිලා ඉන්නේ අම්බාන්ටනේ. වහිනා එළියට යන්න බැරුයි. හැබැයි වෙනම වයිබ් එකක් තියෙනවා නේ. මේ අවත ඉන්න කෙනෙක් ඉන්නවා නම් අම්මෝ ඇවිල්ලා බලන්න ඒ තරම් ලස්සනයි. මට කියන්න වචන නැහැ මේකේ ලස්සන. අලගුනේ. තව පැයකටවත් යන්න බැරි මේ වගේ. ඔව් තව පැයකටවත් යන්න බැරි වගේ. අපි මේ වෙන වැඩකට ආවේ. හැබැයි අපිට මෙහෙ එන්නේ වෙන තැනකට අපි වෙන පල්ලියකට යන්නේ ඉතින් කොහෙද? ඔය සුපුවත් තරන පල්ලියට යන්නේ හිටියේ. අර කැටේ ගන්න ගිය තැනින් මේ කිව් ඉස්තර. මෙතන මෙහෙම මෙහෙමයි ගාලා. නෙවෙයි. මෙහෙන් ගියයි. මේ වටේම නිකන් කලබුවා නේ. හොඳට නෑ වනේ අපි දෙන්නේ. ඔව්. මේ මෙහෙනුත් ගියා කියන්නේ නේ. Nen. Kita nenu. ඔය බලාගෙන යන්න. හරි හරි මම බලාගෙන යන්න. බලන්න ඕනේ.
හරුනේ. මොන වගේ මේකක්ද දෙන්නේ මෙතන? ඒ කියන්නේ මාර ලස්සනයි. මට කියන්න වචන නෑ මේ ලස්සන. මේ ළඟ ඉන්නවනම් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. එන්න ඕන තැනක් මේක. අපි හිතුවේ නෑ මේ මෙතන මෙච්චර ලස්සනයි කියලා. කියන්නේ මේ පැත්ත මේ පිටනේ හවුද? ඔය පැත්තෙම වටේ යන්න වෙයිද නැහැ නේ. හොඳට තේරෙන්නේ. කොණ්ඩ කුණාටුවටත් අවු වෙලා ඉන්නේ. අපි නෑ අපි එන්නේ කීප ගමන නෙවෙයිනේ. හිතුණා. ඉතින් මාපු ආවෙලට වැඩක් නෑ ඊට පස්සේ මේ මෙතන යන්න බැරිද කොහෙද? මේ ප්‍රතිමාව ලස්සන. මාර ලස්සනක් තියෙනවා. මොකද්ද ඔයාලට කියන්න හිතෙන්නේ මේ ප්ලේස් එක වෙනම වයිබ් එකක් තියෙන නිකන් දූපතක ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. කොහොමද අර ඔව් සුපිරිය. රැලි කියන්නේ මේ ඉවිලේ නම් බය හිතුණා ඇත්තටම. දියුව හොඳට නේ අපි අපේදී එතන මම ගිහිල්ලා පෙන්නන්නම්. මේ කොහොමද ඉස්සෙල්ලා හුලම් පාරයි දැනුයි. දැන් නිකන් සද්දයක් කරන්නේ. දැන් මේ බබා වගේ ඉන්නවා. ඉස්සෙල්ලා මෙතන යන්න බැරුණා අපි දෙනා දුවගෙන ගියේ තෙමි. ඔව් මාර හුලම් පාරක් ආයි. අනික අර පේන හරියෙන් එකපාරටම නිකන් මේ වෙනුණා නිකන් මේ එහෙම එනවා වගේ අම්මට සිරි මෙතනට එනවත් එක්ක මාර මේ ගයික මේ ඔව් වීඩියෝ කරගන්නත් බැරුණා ඒ හරිය මේ බය හිතුනේ අම්බලෝ එකපාරටම යකෝ මේ එන්න හුලඟක් ඇවිල්ලා අපි ගාගෙන යන්න ආවනේ මේ වලට නේ කඩලාන කියන්නේ ඈ වැස්සත් පායපු හින්දා මේ යන්න බැලුවේ දැන් මෙහෙමම මේ අපි අර මොකද්ද අර දැන අර අපි මේවා ගත්ත දැනද ඔව් එතන මතකත් නැහැ ගත්ත තැන ඉතින් බලන්න ඕනේ දැන් එතන අපි අර පල්ලියට එන හින්දා ඒ කැටේ ගත්ත කැටේ එතනින් තියලා ආවේ ඇන්ටිට දීලා එහෙමම දැන් මේ ඔව් තියලා යන්නයි කියලා කිව්වා එහෙමම දැන් ඒකත් අරගෙන නෑ ඒක අරන් ආපු නැති එක හොඳයි නැත්තම් මෙහෙට අරන් ඇවිල්ලා අමාරුයි අර මේ දුවන්නත් උනානේ එන අපි යනවා මේ පැත්තට අපේ අයිටම් දෙකත් අපි ගත්තා. අපි දැන් ඔම්මම ගෙදර ගිහිල්ලා ඒක පෙන්නන්නම්. මොකද්ද ගත්තේ කින්ද වන්ද. අපි අයිටම් දෙක අරන් ආවා. බලමු එනන්නේ. තේන්නේ නැද්ද මන්දනේ. ඔන්න ඉතින් අපි ගෙදරට ආවා. කොහොමද? එදින් අයිටම් පොඩයි. ඒ තියෙන්නේ මගේ අලුත් කැටේ. මේ තියෙන මගේ කැටේ අලුත් කැටේ. ඒක දෙන්න මොකද? සීදුවට ගිහිල්ලා අරන් ආවා. මේ කීයදුනේ 700. 700. ලාභයි හැබැයි. අපි හිතන් හිටියේ රුපියල් 2000ක් විතර ඇයි කියලා මේ කැටේට. හැබැයි 700යි උනේ. කාස් දාන්න චූටි කැටයක් ගත්තා. මේක 200ක් උනේ. මේ කැටේ ගත්තේ අයියා අපි මොනවටද මේ කැටේ ගත්තේ කියන්නේ මම මේ කැටේ සල්ලි එකතු කරන් මේ කැටේට දාන සල්ලි වාහනයක් ගන්න තමයි එකතු කරන්නේ ඒක තමයි මේ කැටේ ගත්තේ බලමුනේ ටාගට් එකට යන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් පුළුවන් මේ කැටේ ඇවිල්ලා ගත්තේ නිකන් සාමාන්‍ය ඔය නිකන් ඉතුරු වෙන්නේ අන්න ඒ වගේ දේවල් මේ කාසි 5යි 10යි විතරයි දාන්නේ මම ඒකත් දාන්න පළවෙනි සෙට් එක මේක චැලෙන්ජ් එකක් මේක චැලෙන්ජ් එක කීය ගාන වගේ දුවද මේකට ඉතුරු කරන්න ඉන්නේ කියන්න බෑ මේකට මාසෙට පුළුවන් උපරේ දැන් මම අද මේකට 5000ක් දානවා පළවෙනි එක 5000 දාන ඊට පස්සේ සල්ලි හම්බෙන ඒ කියන්නේ 10000 දාන 5000 දාන 5000 දිනක් දෙන්න 5000 දාන්න දිනන 5000
ඊට පළවෙනියටම දාන පන්ද. අනිවාර්යෙන් කීන හැබැයි කරගන්න ඕන තමයි. හරි. එහෙනම් මේ vlog එක ඉවර කරමු නේ. දැන් අර පැල වගේක් තියෙනවා. ඒ ටික මේ කොච්චි පැල වගේක් ඒක හදන්න ගන්න යන්නේ. ඒක වෙනම වීඩියෝ එකක් විදිහට දාන්නම්. ඉතින් මේ vlog එක ඉවර කරමු නේ. එහෙනම් ඔව් අර මේ මොකද්ද මං කියන්නේ අර කුණාටුවක් ආවේ. ඔය කුණාටුව වෙනකොට අපි හදපු කොච්චි පැල වගේකුත් කැඩලා දැනට. දැන් ආයෙ තව ටිකක් ගේන්න ඕන. ඒ ටික ගෙනල්ලා ඒක හදාද්දි ඔයාලට වීඩියෝ එකක් ගේන්න. Bye.